ආයුබෝවන්. අපි 2603 අංශ මුතුහර ළමා සමාජයේ සමාජිකයින්. මම කවිෂා දෙව්. මම බීනු කේෂ. කයිෂාකි මතකතරි පෞද්ගලික දවස්වල දෙන්වීමක් පළ කළා. අපේ මුතුහර ළමා සමාජය මගින් සංවිධානයක් කරන මුතු සිත්තම් චිත්‍ර තරගයට චිත්‍ර ඇඳලා එවන්න කියලා. ඔව් මල්ලි. අපිට ලස්සන චිත්‍ර ගොඩක් එවලා තිබුණා. ඇත්තටම සතුටුයි ඊගෙන. නංගිලා මල්ලාගේ දක්ෂතාවයන් අපිත් එක්ක බෙදාගත්තට මුලින්ම ඒ අයට ගොඩක් ස්තුති කරනවා. ඔයාලා එවලා තිබුණ හැම චිත්‍රයක්ම ගොඩක් ලස්සනයි. ඒ අතරින් එකක් තෝරා ගන්න එක හරිම අපහසු දෙයක් වුණා. ඔව් අක්කේ. අපි ගොඩක් වෙලා ගන්නේ නැතුව ඒ නංගිලා මල්ලාගේ චිත්‍ර පෙන්නලා ඉමු. අපිට මේ ලස්සන චිත්‍රය එවලා තියෙන්නේ සදෙව් ෆෙර්නෑන්ඩෝ මල්ලි. මල්ලිගේ වයස අවුරුදු 11යි. මල්ලි ඇඳලා එවලා තියෙන්නේ බෙර වාදනය කරන කෙනෙක්ව. මේ පුංචි අත්සටහන් තියලා ලස්සන චිත්‍රය අපිට එවලා තියෙන්නේ අන්ලිස් මහාමායා නංගි. නංගිගේ වයස අවුරුදු 3යි. ජොනතන් මල්ලි තමයි මේ ලස්සන චිත්‍ර දෙකම ඇඳලා එවලා තියෙන්නේ. මල්ලිගේ වයස අවුරුදු 12යි. මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ අනුගි නංගි. නංගිගේ වයස අවුරුදු 9යි. ගෙවත්තක් තමයි ඇඳලා තියෙන්නේ. කිසාලි දම්සාරා නංගි තමයි මේ ලස්සන චිත්‍ර දෙක එවලා තියෙන්නේ. නංගිගේ වයස අවුරුදු 12යි. මේ ලස්සන චිත්‍ර අපිට එවලා තියෙන්නේ ප්‍රමෝද මාතරගේ මල්ලි. මල්ලිගේ වයස අවුරුදු 12යි. තනි පාටින් හැමතැනක්ම පැහැදිලිව පෙනෙන විදිහට පාට අඩු වැඩි කරලා ලස්සනට ඇඳලා තියෙනවා. මේ පුකුණක චිත්‍ර එවලා තියෙන්නේ දෙව්මී නංගි. නංගිගේ වයස අවුරුදු 7යි. මේ රිත්මි නංගිගේ චිත්‍රය. නංගිගේ වයස අවුරුදු 7යි. මේ චිත්‍ර දෙක එවලා තියෙන්නේ හේසන්දි ජයසූරිය නංගි. නංගිගේ වයස අවුරුදු 12යි. පාට ලස්සනට ගලපලා ඇඳලා තියෙනවා. මේක එවලා තියෙන්නේ තෙනුක පෙරේරා මල්ලි. අවුරුද්දේ ඍතු තමා මල්ලි ඇඳලා තියෙන්නේ. මල්ලිගේ වයස අවුරුදු 14යි. මේක එවලා තියෙන්නේ මිගුමි නංගි. නංගිගේ වයස අවුරුදු 12යි. අපිට මේ එවලා තියෙන චිත්‍ර අතරින් මාසේ මුතු ඇටය ලෙස එකක් තෝරනවා කියලා අපි ඔයාලට කිව්වනේ. ඒක තමයි අපිට ගොඩක් අභියෝගයක් වුණේ. ඔයාලා එවපු හැම චිත්‍රයක්ම හරිම ලස්සනයි. ඉතින් අපි මේ චිත්‍ර ටික බාර දුන්නා අපේ සමාධි විහාරයේ ස්වාමින් වහන්සේලාට. පූජ්‍ය තලංගල්ලේ සුමංගල ස්වාමින් වහන්සේට, පූජ්‍ය කිරින්දේ ධම්මාලෝක ස්වාමින් වහන්සේට සහ පූජ්‍ය පල්ලේගම අස්සජි ස්වාමින් වහන්සේට ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා අපිට චිත්‍රයක් තෝරලා දුන්නට. ඉතින් අපිට තෝරලා දීලා තියෙන්නේ හෙසන්දි ජයසූරිය නංගිගේ චිත්‍රය. මේ චිත්‍රය තෝරා ගන්න හේතුවත් ස්වාමින් වහන්සේ අපිට සඳහන් කරා. පාට සංකලනය සහ ඉතිබෙන නිර්මාණශීලී බව. ඊට පස්සේ ඒක තියෙන තාත්වික බවක්, ඒ කියන්නේ නියම ස්වරූපයක් තිබෙනවා. ඒක පහසුවෙන් අඳින්න බෑ. ඒක ටිකක් වෙලා අරගෙන සෑහෙන කල්පනාවක් කරන්න ඕන වැඩ. ඒ වගේ නිර්ණායක යොදාගෙන තමයි අනිත් සියලු චිත්‍ර වලට සාපේක්ෂව මේ චිත්‍ර තෝරගෙන තියෙන්නේ. වර්ණ සංකලනය. චිත්‍ර ඇඳලා එවපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉදිරියේත් ඔබේ නිර්මාණ අපත් සමග බෙදා ගන්න ලෙස අපි ඔයාලට ආරාධනා කර සිටිනවා.